නෝට්පෑඩ් එක විතරක් භාවිතා කරලා කම්පියුටරේ කතා කරන වෙල්කම් VBS ෆයිල් එකක් හදන හැටි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා ඉස්සෙල්ලාම ස්ටාර්ට් මෙනු එකෙන් නෝට්පෑඩ් එක ඕපන් කරගන්න. හරි අපි එහෙනම් ඕපන් කරගමු. හරි. ඔයගොල්ලෝ මෙතන ටයිප් කරගන්න ඕනේ මෙන්න මේ වගේ ටෙක්ස්ට් ටික. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න. ඔයගොල්ලෝ ඒක පේස්ට් කරගෙන මෙතන මම විදූෂ කියන දාලා තියන්නේ. කොට ඔයගොල්ලෝ දැන් ලැප් එක ඔන් වෙද්දි ඔයාලට කියවෙන්න ඕනේ මොකක්ද කියලා තමයි ඔයගොල්ලෝ මෙතන ලියන්න ඕනේ. මම ලියලා තියෙන්නේ විදූෂ කියලා. ඔයගොල්ලෝ මෙතන කැමති එකක් දාගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේක සේව් කරගන්න. මම මේක කලින් සේව් කරලා තියෙන හින්දා ආයෙ සේව් කරගන්නේ නැහැ. ඔයගොල්ලෝ සේව් කරද්දී ඒක ලියන්න ඕනේ වෙල්කම් VBS කියලා. මතක තියාගන්න මේක වෙල්කම් තිතක් තියලා තමයි ඔයගොල්ලෝ VBS කියලා දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන Windows R දීලා මෙතන සර්ච් කරගන්න shell 32ක් start up කියලා. එතකොට ඕකේ දෙන්න. ඔයගොල්ලෝ දැන් සේව් කරගත්ත ෆයිල් එක මෙතනට කොපි කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ එක චෙක් මේක දෙපාරක් ඔබලා බලන්න. Welcome, Vijisha. දැක්කනේ ඔයගොල්ලෝ නම කියලා එයා කතා කරනවා. ඔයාගේ දැන් ලැප් එක